Hi guys, අද වීඩියෝ එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නොමිලේ මුදල් උපයන්න පුළුවන් HiFarmy application එක සම්බන්ධයෙන්. අපි කලින් වීඩියෝ වලදී කතා කරා කොහොමද මේ HiFarmy application එකේ නිවැරදිව රෙජිස්ටර් වෙන්නේ. ඒ වගේම සාමාන්‍ය daily tasks ටික කොහොමද complete කරගන්නේ කියලා. අද වීඩියෝ එකේ මම ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ අපිට අවශ්‍ය කරනම skill update එහෙම නැත්නම් අපේ ස්කිල් එක කොහොමද අප්ඩේට් කරගන්නේ ඒකට අවශ්‍ය කරනම කොයින් එකක් තමයි පැමිලි කොයින් කියන කොයින් එක. මෙන්න මේ පැමිලි කොයින් එක හොයාගන්න මොන වගේ දේවල්ද කරගන්න තියෙන්නේ කියලා තමයි අද වීඩියෝ එකකින් අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මම දැන් HiFarmy application එක ඕපන් කරගෙන තියෙන්නේ. ඔයාට පේනවා ඇති මගේ බැලන්ස් එක දැන් රුපියල් 3100ක්. එහෙම නැත්නම් ඩොලර් 10ට වැඩියෙන් මම දැන් ඉන්කම් එක ජෙනරේට් කරගෙන තියෙන්නේ. මෙන්න මේ ඉන්කම් එක ජෙනරේට් කරගන්න අපිට මුලින්ම ස්කිල් එක ඒ වගේම තියෙන ඩේලි ටාස්ක් ටික සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ වගේම මම ඔයාලත් එක්ක අද කීවා ප්‍රධාන වශයෙන් කතා කරන්නේ අපේ ස්කිල් එක කොහොමද අප්ඩේට් කරගන්නේ කියලා. ඔයාට ස්ක්‍රීන් එකේ පේනවා ඇති මැජික් බොක්ස් එකක් තියෙනවා. මෙන්න මේ බොක්ස් එක ටච් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී අපිට කොයින් වර්ග දෙකක් භාවිතා කරලා අපේ ස්කිල් එක වැඩි කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපි භාවිතා කරන්නේ පැමිලි කොයින් එක. ඒ වගේම අනික් කොයින් එක තමයි ගෝල්ඩ් කොයින් එක. අපිට මෙන්න මේ HiFarmy එකේ වටිනම කොයින් එක තමයි ගෝල්ඩ් කොයින්. අපි වැඩිපුරම ගෝල්ඩ් කොයින් භාවිතා කරන්නේ නැතුව තමයි මෙන්න මේ ස්කිල් අප්ඩේට් ටික කරගන්න ඕනේ. මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ පහලින් තියෙන පැමිලි කොයින් එක. ඔයාට පේන ඇති මගේ දැන් levels මෙන්න මේ විදිහට තමයි skill levels තියෙන්නේ. ඔයාට පේන ඇති 6 වෙනි level එකේ 5 වෙනි level එකේ මෙන්න මේ විදිහට මේ level ටික up කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි මෙන්න මේ HiFarmy එකේ සාමාන්‍ය income එක generate කරගෙන වැඩ කරගෙන යනවා නම් ඔයාට පේන ඇති මම දැන් මේ ඉස්සරහම ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නන්නේ මේක තමයි family coin එක. මෙන්න මේ පැමිලි කොයින් එක. ඒ වගේම ඔයාට පේනවා ඇති තුන්වෙනිට තියෙනවා ජෙම්ස්. මෙන්න මේ ජෙම්ස් භාවිතා කරලා තමයි අපි ස්කිල් අප්ඩේට් කරගන්න ඕනේ. ගෝල්ඩ් කොයින් අපිට හම්බෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ හින්දා ගෝල්ඩ් කොයින් භාවිතා කරන්නේ නැතුව තමයි මෙන්න මේ ස්කිල් ටික අපි අප්ඩේට් කරගන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද මෙන්න මේ ටික අප්ඩේට් කරගන්න මොනවද කරගන්න ඕනේ කියලා. මම මෙන්න මේ විදිහට දැන් හෝම් පේජ් එකට ඇවිල්ලා ඉන්නේ. මම කලින් වීඩියෝ වලදී ඔයාලට පැහැදිලි කිරීමක් කරා කොහොමද අපි පැමිලි එකට සම්බන්ධ වෙන්නේ කියලා. ඔයාට පේන ඇති මම ඊතාලියෙන් පෙන්නනම් මෙන්න මේ පැමිලි කියලා ඔප්ෂන් එක ටච් කරගන්න. ඔයා දැනටමත් පැමිලි එකට සම්බන්ධ වෙලා ඒ කියන්නේ නැහිම නැත්තම් ඔයා ජොයින්ට් වෙලා ඉන්නවනම් ඔයාට මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ ඔයාගේ මෙම්බර්ස්ලා ඒ වගේම පැමිලි එකේ නේම් එක. ඔයා සම්බන්ධ වෙලා නැතිනම් දැම්ම හොඳ ෆැමිලි එකක් තෝරගෙන ඔයාට පුළුවන් ජොයින්ට් වෙන්න. එහෙම නැත්නම් ඔයාට මම එකතු වෙලා ඉන්න ෆැමිලි එකටත් සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් කතා කරමු කොහොමද මෙන්න මේ ෆැමිලි එකක් කියන්නේ මොකක්ද, අපි කොහොමද මේකේ මුදල් උපයන්නේ කියලා. ඔයාට පේනවා ඉතින් මම දැන් ජොයින්ට් වෙලා ඉන්න ෆැමිලි එකේ තමයි නම තමයි Happy Day කියන ෆැමිලි එක. ඔයාට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා නම්බර්ස් එකක්. මෙන්න මේ පැමිලි එකේ ඔයාලට මේ පැමිලි එකට සම්බන්ධ වෙන්න ඕන නම් මෙන්න මේ නම්බර් එක සේව් කරගෙන ඔයාට පුළුවන් සර්ච් කරලා මෙන්න මේ පැමිලි එක හොයාගෙන ඔයාට පුළුවන් ජොයින්ට් වෙන්න රික්වෙස්ට් එකක් දාන්න. ඒ වගේම මෙන්න මේකේ ඇතුළේදී ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඉස්සරහම තියෙන පැමිලි ඇසට් කියලා. මෙන්න මේ පැමිලි ඇසට් කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට ඉස්සරහම කියලා දෙන්නම්. මේ පැමිලි ඇසට් කියන්නේ මේ පැමිලි එකට සම්බන්ධ වෙලා එහෙම නැත්නම් ජොයින්ට් වෙලා ඉන්න කට්ටිය දිනපතා කරනවා ටාස්ක්. මෙන්න මේ ටාස්ක් වලින් එකතු වෙන ඉන්කම් එක එහෙම නැත්නම් එකතු වෙන ලෙවරේජ් එක තමයි මෙන්න මේ විදිහට පෙන්නන්නේ. ඔයාට පේනවා ඇති ඊට දකුණු පැත්තෙන් තියෙනවා මෙන්න මෙතන තව ඔප්ෂන් එකක්. මම මෙතෙන්ටත් ගිහිල්ලා වලට මේ සම්බන්ධිනොත් කෙටි හැඳින්වීමක් කරන්නම්. මෙන්න මේ විදිහට ටච් කරගත්තාම අපිට පුළුවන් අපිට හම්බෙන පැමිලි කොයින් වලින් මෙන්න මේ විදිහට ප්‍රේම් වගේ දේවල් බයි කරගන්න. මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ මෙන්න මේ වගේ දෙයකට නම් ඔයාලා ගාව තියෙන කොයින් අපරාධේ නහස්ති කරගන්න එපා. මේක උපරිම දවස් 7ක් ඒ වගේම දවස් 1ක් වගේ තමයි මෙන්න මේ ප්‍රේම් එක තියෙන්නේ. මම ඊට පස්සේ කියලා දෙන්නම් කොහොමද අපි ගාව තියෙන පැමිලි කොයින් කන්වර්ට් කරගන්න කියලා.
මම මේ ටික පැහැදිලි කරලා ඊට පස්සේ ඔයාලට කියලා දෙන්නම් කොහොමද ෆැමිලි කොයින් ටික අපි හොයාගන්නේ මොන වගේ ටාස්ක්ද කම්ප්ලීට් කරන්න කියන එක සම්බන්ධයෙන්. මෙන්න මේ විදිහට කියපුවාම අපිට පුළුවන් මෙන්න මෙතන ජෙම්ස් වර්ග ටිකක් තියෙනවා. ඒ වගේම අපි ගාව තියෙනවා ෆැමිලි කොයින් තියෙනවා නම් අපිට පුළුවන් ඒවා කන්වර්ට් කරගෙන අපේ ටාස්ක් වලට අවශ්‍ය කරන ස්කිල් මෙන්න මෙතනනොත් පොඩි ප්‍රමාණයක් බයි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන ෆැමිලි කොයින් 20ක් ඒ වගේම 200ක් ඒ වගේ මෙන්න මේ වගේ ගණන් අපිට බයි කරගන්න පුළුවන්. මෙන්න ඒ කියන්නේ ෆැමිලි කොයින් නෙමෙයි ෆැමිලි කොයින් වලින් අපිට මෙන්න මෙතන තියෙන ස්කිල් බයි කරගන්න පුළුවන්. ස්කිල් එකක් බයි කරනවා කීවට මෙතනින් මේ ස්කිල් අප්ඩේට් වෙන්නේ මෙතනින් අපිට කරන්න පුළුවන් ස්කිල් එකක් අප්ඩේට් කරන්න අවශ්‍ය කරන පොඩි ස්කිල් අයිටම් ගන්න මෙන්න මේ විදිහට අපි දැන් නැවත පාරක් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ෆැමිලි එකට. අපි දැන් බලමු මේ මෙන්න මෙතන මෙම්බර්ස් කියලා තියෙනවා. මෙතන මෙම්බර්ස් කියලා කියන්නේ අපිට පුළුවන් මේ ෆැමිලි එකේ ඉන්න ඒ කියන්නේ මේ ෆැමිලි එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සමාජිකින් තමයි මෙන්න මේ විදිහට වලට පහලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ මෙම්බර්ස්ලාගේ නම ඉස්සරින් ඔයාලට පේනවා ඇති රතු පාට ගිනි දැල්ලක් වගේ අයිකන් එකක් එක්ක නම්බර්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අය කරලා තියෙන ටාස්ක් වලට හම්බෙච්චි එනර්ජි ප්‍රමාණයන් තමයි මෙන්න මේ විදිහට පෙන්눔 කරන්නේ. අපි දැන් බලමු කොහොමද මේකේ ටාස්ක් ටික කම්ප්ලීට් කරගන්නේ. ඒ වගේම අපි කොහොමද ෆැමිලි කොයින් ලබා ගන්න මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ පොඩි දේවල් තමයි ඒ හැමදේම අපි කතා කරමු. මම දැන් ෆැමිලි එකේ ටාස්ක් කියන අයිටම් එක මෙන්න මේ විදිහට ක්ලික් කරගන්නවා. ඔයාලට පේනවා ඇති මගේ එක ටාස්ක් එකක් දැනටමත් කම්ප්ලීට් වෙලා තියෙනවා. අපි බලමු මෙන්න මේ ටාස්ක් කරපුවම අපිට මොනවද හම්බෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ උඩින්ම මැජික් බොක්ස් වගේක් තියෙනවා. මෙන්න මේ බොක්ස් වලිනුත් අපිට ජෙම්ස් ඒ වගේම අපිට හම් වෙනවා මුදල් විත්ඩ්‍රෝල් කරගන්න අවශ්‍ය කරන රෙඩ් පැකට් ඒ වගේම අපිට හම් වෙනවා ෆැමිලි කොයින් මෙන්න මේ වගේ ගොඩාක් දේවල් හම් වෙනවා. ඊට අමතරව අපි ටාස්ක් කරන විදිහට අපිට මෙන්න මේ ෆැමිලි එකේ ඉන්න ඇඩ්මින් ගිෆ්ට් උත් ලබා දෙනවා. අපි දැන් බලමු මෙන්න මේ පළවෙනි ටාස්ක් එකේ මොකක්ද කරන්න තියෙන්නේ කියලා. මෙන්න මේ පළවෙනි ටාස්ක් එක නම් අලුතෙන් ආපු කට්ටිය නම් කරන්න එපා. ඔයා ගාව තියෙන වටිනම කොයින් එක තමයි ගෝල්ඩ් කොයින් එක කියන කොයින් එක. මෙන්න මේ කොයින් එක භාවිතා කරලා ගේම්ස් හරි ගිෆ්ට් ගහන්න හරි තමයි තියෙන්නේ. ගෝල්ඩ් කොයින් 100ක් වගේ වියදම් කරලා මෙන්න මේ ටාස්ක් එක අතාරින්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ දෙවෙනිට තියෙනවා දෙවෙනි ටාස්ක් එක. මෙන්න මේ ටාස්ක් එක නම් ඉතාම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. ඔයාට පේනවා ඇති මෙන්න මේක දැනටමත් මගේ රිසිව් කරගැනීමට අවස්ථාව හම්බෙලා තියෙන්නේ. අපි එකතු වෙලා ඉන්න ෆැමිලි එකේ ලයිව් ස්ට්‍රීම් කරන ස්ථානයට යන්න තමයි තියෙන්නේ එකපාරක්. ඔයාට පේනවා ඇති මෙන්න මේ විදියට ෆැමිලි පාටි කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මෙතන ටච් කරගත්තාම ඔයාට පේනවා ඇති මේ උඩින්ම තියෙන එක තමයි මෙන්න මෙතන තමයි මේන් ෆැමිලි එකේ තියෙන ලයිව් කතා කරන්න අවස්ථාව තියෙන තැන. මෙන්න මෙතනට යන්න එකපාරක් ඔයාලට පේනවා ඇති මම ඉතාලියකුණු පෙන්නන්නම්. මෙන්න මේක ඒ කියන්නේ ඔයාලගේ ෆැමිලි වල තියෙන ඔයා මේ ෆැමිලි එකේ නැති කෙනෙක් නම් ඔයාගේ ෆැමිලි එකේ තියෙන උඩින්ම තියෙන ප්‍රධානම මේන් ෆැමිලි එකට යන එක තමයි පළවෙනි ටාස්ක් එකක් විදිහට කරන්න තියෙන දේ. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනදී අපි ඉන්නේ ඉස්සරහම පහලෙන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ හිස් කොටු තියෙනවා නම් අපිට පුළුවන් ඒ හිස් කොටුවක් ටච් කරලා උඩට ගිහිල්ලා මේ කට්ටියත් එක්ක කතා කරන්න. ඒ වගේම මේක කොහොමද මුදල් උපයන්නේ මෙන්න මේ වගේ ගොඩාක් දේවල් අපිට කතා බහ කරලා අපිට පුළුවන් විස්තර දැනගන්න. මම දැන් මෙන්න මේ විදිහට ඒ ටාස්ක් එක ක්ලේම් කරගන්නවා. අපි දැන් බලමු ඊළඟට මොකක්ද තියෙන ටාස්ක් එක කියලා. ඔයාට පේනවා ඇති ඊළඟ ටාස්ක් එක තමයි මෙන්න මේ විදිහට විනාඩි 30ක් ඔයාට පුළුවන් ඔයාගේ රූම් එකේ හෝ ප්‍රධාන මේන් රූම් එකේ ඉන්න. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා ලයිව් ස්ට්‍රීම් කරන තැනකට ගියේ අන්න ඒ වගේ ප්‍රධාන මේන් එකට ගිහලා විනාඩි 30ක් වගේ අපිට පුළුවන් මයික් එක ඔෆ් කරගෙන හරි නැත්නම් එලත් එක chat එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දැනටමත් දන්නවා ඇති මම ගිය පාර කීවා අපේ ෆාම් ලෙවල් එක 40ට ගියාට පස්සේ අපිටම කියලා රූම් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ නිර්මාණය කරගත්තු රූම් එකේ වුණත් අපිට විනාඩි 30ක් ඉඳ 30ට වැඩිය ඉඳීපුවාම අපිට මෙන්න මේ ටාස්ක් එකත් ඔටෝ කම්ප්ලීට් කරගන්න පුළුවන්. අපි දැන් කතා කරමු ඊළඟට තියෙන ටාස්ක් එක කොහොමද කම්ප්ලීට් කරගන්නේ කියලා.
ඔයා දැනටමත් දන්නවා ඇති WhatsApp එකේ ඒ වගේම Facebook එකේ ස්ටේටස් දාන්න පුළුවන්. මෙන්න මේ ස්ටේටස් දානවා වගේ වැඩක් තමයි මෙන්න මෙතනදීත් අපිට කරන්න තියෙන්නේ. ඔයාට පේනවා ඇති මෙන්න මෙතන go complete කියන තැන ටච් කරගත්තාම අපිට මෙන්න මේ වගේ තැනකට තමයි යන්නේ. මේ මම දැන් දාලා තියෙන ස්ටේටස් වගේ දේවල් තමයි මෙන්න මේ වගේ අයිකන් ටිකක් දාලා තිනවා. ඔයාටත් පුළුවන් මේ ටාස්ක් එක කම්ප්ලීට් කරගන්න. මෙන්න මේ වගේ හැමදම ඔයාට පුළුවන් මොනවා හරි ෆොටෝ එකක් වීඩියෝ එකක් කැමති දෙයක් මෙතන කණික් කට්ටියටත් ෂෙයා කරගන්න පුළුවන්. මෙන්න මෙතන ප්ලස් ලකුණ ටච් කරපුවාම ඔයාට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් ඕපන් වෙනවා. මෙන්න මෙතනදී ඔයාට ඔයාගේ ගැලරියට ගිහිල්ලා ඔයාට කැමති ෆොටෝ එකක් එහෙම නැත්නම් වීඩියෝ එකක් මෙන්න මෙතන ස්ටේටස් එකක් විදිහට දාගන්න පුළුවන්. ඔයාට මෙන්න මෙතනදී උඩින් මොකක් හරි කමෙන්ට් එකක් එහෙම නැත්නම් ඔයාට මොකක් හරි දෙයක් මෙතන ටයිප් කරගන්න පුළුවන්. මෙන්න මෙතන පබ්ලික් කියන තැන ටච් කරගත්තාම මෙන්න මේ ටාස්ක් එකත් කම්ප්ලීට් කරගන්න ඔයාට පහසුවෙන් පුළුවන්. අපි දැන් බලමු ඊළඟට තියෙන ටාස්ක් එක මොකක්ද කියලා. ඔයාට පේනවා ඇති මෙන්න මෙතනදී අපිට කරන්න තියෙන්නේ අපි එකතු වෙලා ඉන්න ෆැමිලි එකේ කාට හරි ප්ලේමේට් එකක් ලබා දෙන්න. ඒ කියන්නේ මම කලින් වීඩියෝ වලදී කතා කරා මොකද්ද මෙන්න මේ ප්ලේමේට් එක කියන්නේ කියලා. මම දැනුත් ඔයාලට කියන්නම්. අපි හිතමු Facebook එකේ හිතමු අපි කාට හරි ඇඩ් ෆ්‍රෙන්ඩ් එකක් දානවා කියලා රික්වෙස්ට් එකක්. මෙන්න මේ වගේ දෙයක් තමයි ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ රූම් එකේ ඉන්න කාට හරි ගිහිල්ලා වුණත් ඒ කියන්නේ ඔයාගේ ෆැමිලි එකේ ඉන්න රූම් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් කවුරු හරි ටච් කරලා මෙන්න මෙතනදිත් එයාට ඇඩ් පේමන්ට් එකක් ලබා දෙන්න පුළුවන්. අපිට දිනකට හම්බ වෙනවා නොමිලේ ඇඩ් පේමන්ට් 5ක්. මෙන්න මෙතනදී ඔයාලට එක ඇඩ් පේමන්ට් එකක් ලබා දීලා හරි ඔයාගේ ටාස්ක් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. මම මෙතන කෙලින්ම යනවා මෙම්බර්ස් කියන එකට. ඔයාලට පේනවා ඇති මම ටිකක් පහළට ගිහිල්ලා එක්කෙනෙක් සිලෙක්ට් කරගන්නවා. මෙන්න මෙතන නිකන් රැන්ඩම්ලි ඔයාලට පුළුවන් කලින් දීපු නැති එක්කෙනෙකුට ඇඩ් පේමන්ට් එකක් ලබා දෙන්න. මම මෙන්න මෙයාගේ ෆොටෝ එක එහෙම නැත්නම් ප්‍රොෆයිල් එක තියෙන තැන ටච් කරගන්නවා. මෙන්න මෙතන ටච් කරගත්තාම ඔයාට පේනවාදී පහලින් මෙන්න මේ විදිහට ඇඩ් ප්ලේමේට් කියලා තියෙන ඔප්ෂන් එකක් මෙන්න මෙතන ටච් කරගන්න. ඊට පස්සේ ඔයාට පේනවා ඇති දිනකට තව ඉතුරු වෙලා තියෙන ඇඩ් පේමන්ට් කීයක් තියෙනවද කියලා. ඔයාට පේනවාද මගේ පහම දැනට තියෙනවා නිකම්ම. අපි දැන් මෙන්න මේ විදිහට ඇඩ් පේමන්ට් කියන බටන් එක ටච් කරගත්තාම මෙන්න මේ ටාස්ක් එකත් කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඊළඟට තියෙන ටාස්ක් එක තමයි from a close relationship with any member of the family කියන එක. මෙන්න මේ ටාස්ක් එක කම්ප්ලීට් කරනවා නම් සාමාන්‍යයෙන් අපිට gold coin 900ක් වගේ තියෙන්න ඕනේ. මේ ටාස්ක් එක අතාරින්න ඊළඟට තියෙන ටාස්ක් එක තමයි ඔයාට පුළුවන් කාට හරි gift එකක් දෙන්න. ඔයාගේ member කෙනෙකුට gift එකක් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ family එකේ සම්බන්ධ වෙන කාට හරි ඔයාගාව coin එහෙම නැත්නම් ඔයාගාව තියෙනවා නම් සාමාන්‍යයෙන් free flowers සම් වෙනවා 5ක් වගේ. මෙන්න මේ වගේ දෙයක් තිබුණොත් ඔයාට පුළුවන් කවුරු හරි select කරලා gift එකක් ලබා දෙන්න. මම දැන් මෙන්න මෙතනදී මේ ප්‍රධාන family එකේ ඉන්නවා අපේ ලීඩර්. මෙන්න මෙයාට තමයි මම දැන් gift එක දෙන්න යන්නේ. මම දැන් gift ලබා දෙන තැනට ගිහිල්ලා මෙන්න මේ විදිහට gift එකක් select කරගෙන ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන send කියලා option එකක් තියෙනවා. මෙන්න මේ send කියන option එකෙන් මම දැන් මෙන්න මේ විදිහට gift එකක් ලබා දෙනවා. අපි දැන් බලමු ඊළඟට තියෙන ටාස්ක් එක කොහොමද කම්ප්ලීට් කරගන්නේ කියලා. ඔයාලට පේනවා give gift to your playmate in your family කියලා. ඒ කියන්නේ මම කලින් කීවා කොහොමද playmate එකක් ලබා දෙන්නේ කියලා. මෙන්න මේ ප්ලේමේට් ලබා දීපු කෙනෙකුට ඔයා gift එකක් ගැහුවොත් ඔටෝම මෙන්න මේ ඔයාට family coins 100ක් හම්බ වෙනවා. ඒ වගේම gold bar වලින් 55000ක වගේ මුදලක් මෙන්න මේ ටිකත් ඔයාලට මේ ටාස්ක් එක කම්ප්ලීට් කරොත් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ පහලින්ම තියෙන ටාස්ක් එක තමයි ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ family එකේ ඔටෝම හම්බ වෙනවා ක්ලේම් කරගන්න අවස්ථාවක්. මෙන්න මේ එකතු වෙන ක්ලේම් කරගන්නකොට එකතු වෙනවා ඔයාලගේ gold bar කියන ටික. මෙන්න මේ gold bar එකතු වෙලා ඔයාට පේන්නනවා පළක් වෙලාවට ඔයාගේ level up කරගන්න. ඒ කියන්නේ farm එකේ level up කරගන්න එනවා. මෙන්න මේ level එකක් ඒ කියන්නේ දවස් ඇතුළත එක level එකක් up කරගත්තත් ඔයාට එන්නේ තියෙන ටාස්ක් එක ඔටෝ කම්ප්ලීට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් කතා කරන්නේ අන්තිම ටාස්ක් එක. මෙන්න මේ ටාස්ක් එක කොහොමද කම්ප්ලීට් කරගන්නේ කියලා බලමු. මේ ටාස්ක් එකේ අපිට කම්ප්ලීට් කරගන්න තියෙන්නේ අපේ ප්‍රධාන ඒ කියන්නේ අපි එකතු වෙලා ඉන්න ෆැමිලි එකේ ප්‍රධාන ලයිව් කරන ස්ථානේ තියෙනවානේ. මෙන්න මෙතන තියෙනවා රූම් බොස් කියලා බොස් කෙනෙක්. ඒ කියන්නේ ගේම්ස් එකක් තියෙනවා.
මෙන්න මෙතනදී ඔයා ගාව තියෙන ෆැමිලි කොයින් 50ක් වගේ එකකින් ටච් එකක් දීලා ඔයාට පුළුවන් මෙන්න මේක කම්ප්ලීට් කරගන්න. මෙන්න මේ ටාස්ක් එකත් අනිවාර්යයෙන්ම කම්ප්ලීට් කර ගැනීමට අවශ්‍ය නැහැ. ඔයා ටාස්ක් ටික කම්ප්ලීට් කරාට පස්සේ ඒක රිසූ කරගන්න අවස්ථාවක් වෙන්නන්නේ නැත්තම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඇප් එක මිනිමයිස් කරලා ඇප් එක අයින් කරලා අපිට පුළුවන් නැවත පාරක් ඕපන් කරගන්න. ඕපන් කරගෙන අපිට පුළුවන් ඉස්සල්ලා විදිහටම අපේ ෆැමිලි එකට යන්න පුළුවන්. මෙන්න මෙතනින් පහලින් ටච් කරලා ඊට පස්සේ ෆැමිලි එකේ ඊට පස්සේ ටාස්ක් කියන ඔප්ෂන් එකට ගියාම අපිට පුළුවන් මෙන්න මේ විදිහට පහලට ගියපුවාම අපි කම්ප්ලීට් කරලා තියෙන ටාස්ක් වලට අදාළ ෆැමිලි කොයින් ඒ වගේම ගෝල්ඩන් බාර් ටික ක්ලේම් කරගැනීමේ අවස්ථාවක් තියෙනවා. මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාට දැන් පුළුවන් මේ ටාස්ක් ටික කම්ප්ලීට් කරලා ඒ කියන්නේ ෆැමිලි එකේ තියෙන ටාස්ක් ඒ වගේම මම කලින් වීඩියෝ එකේ කියලා දෙනවා කොහොමද ඩේලි ටාස්ක් ටික කම්ප්ලීට් කරගන්නේ. මෙන්න මේ ටාස්ක් කම්ප්ලීට් කළා ඔයාට හම්බ වෙනවා ෆැමිලි කොයින්. මෙන්න මේ ෆැමිලි කොයින් වලින් ඔයාට පුළුවන් දැන් ඔයාගේ ස්කිල් එක අප්ඩේට් කරගන්න. මෙන්න මේ ස්කිල් අප්ඩේට් කරගන්නේ ඇයි කියන එකත් මම වීඩියෝ එකේ අන්තිමේට පැහැදිලි කරනවා. මෙන්න මේ ස්කිල් අප්ඩේට් කරන්නේ ඇයි කියන එකට උත්තරේ තමයි අපිට මෙන්න මේ ගේම්ස් එකේ ඉදිරියට යනකොට ඉස්සරහට හම්බ වෙනවා PK මැච් ඒ වගේම රූම් බොස් ප්ලේ කරන්න ඒ කියන්නේ තමන්ගේම රූම් එකක් හදාගත්තාම රූම් බොස් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මෙම්බර් එකේ ඒ කියන්නේ ප්‍රධාන ෆැමිලි එකේ යනවා හවස 7:00ට ඒ වගේම රාත්‍රී 11:30ට වගේ PK මැච් එකක්. මෙන්න මේ මැච් වලට ක්‍රීඩා කරනවා නම් අනිවාර්යයෙන්ම අපේ ස්කිල් එක හදාගෙන තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට පුළුවන් ඔයාට ස්කිල් ටික අප්ඩේට් කරගන්න. අද ගෙනාපු වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මොනවා හරි වීඩියෝ එකේ අපහැදිලි තැනක් තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම ජයග්‍රාහී දවසක් වේවා.